දැන් අපේ බොහොම දෙනෙක්ගේ පිළිගැනීමක් තියෙනවා හින්දි තනුව වලට සාර්ථකව ගීතයක් ලියන්න දක්ෂයි කියලා කරු. හොඳේ කරුවට කොහොමද මේ පුහුණුව ලැබුණේ හින්දි තනුවකට සිංහල ගීතයක් මෙතරම් සාර්ථකව ලියන්න? දැන් බලන්න වන මෝහිනී වර්ධකාගේද වගේ චිත්‍රපටි ගත්තාම හුඟක් හින්දි තනුවකට ලියලා තියෙනවා. රංජිත් මට මේ ගීත ගායන්න බෑ. නමුත් මට තියෙනවා කනක් චලලා කිව්වොත් ඒකට මම කොහොම හරි වචනයක් ලස්සන වචනයක් යොදනවා. එතකොට මේ වචන පේලිය ගැට ගහගත්තාම කොහොම ලස්සන වෙනවා මේකේ තරම් අමාරු දෙයක් නෙවෙයි. දැන් ඊ ඉස්සෙල්ලා අය ඕක කතා කළේ අමාරුයි කියන නිසා නෙවෙයි. ඒ අය දන්නව අමාරු බව. අමාරු නෙවෙයි ඒකයි කතා කරුවා පිරිසක්. ඒ අය බිහි වෙන්න ඉස්සර වෙලා මේ චිත්‍රපට ලෝකේ සංගීත ලෝකේ මේ ලංකාවේ සාහිත්‍යයක් තිබුණේ නැහැ. ගීත සාහිත්‍යයක් තිබුණේ නැහැ. කොටිම දේශපාලනයක් තිබුණේ නැහැ කියලා සමහරව කල්පනා කරනවා. නෑ මම මේක විසාට ඈතට වීදි යන දෙයක්. මේක අපි කරපු දර්ශකමක් නෙමෙයි. දැන් අපිට වඩා අමාරු මං යන කාලෙම වගේ දැන් මං 52 චිත්‍රපට ලෝකයට ආවේ. දැන් අවුරුදු 36ක් වෙනවා චිත්‍රපටි පිළිබඳව ඉතිහාසෙට. ඒකට බා විශාල අවුරුදු ගානක්. අවුරුදු කීපයකින් මං ඇතුල් වුණා. ඒ නිසා මට නම් අපි කල්පනා කරලා බලනකොට දැන් මේ ඩබින් කියන්නේ දෙබස් කැවීම එහෙම නැත්නම් වචන වලට වචන හරියනසේ ලිවීම ඒක අමාරු වැඩක්. ඒ අමාරුව කොහොමද ඒ ගැටලුව විසඳගන්නේ කියලා මං කියන්නේ නැහැ. ඒක රහසක්. ඒක මගේ ගාව තියෙන රහසක් මං කොහොමද ඒක ගන්නෙ කියලා. දැන් මේ කරු දැනට චිත්‍රපටි කීප විතර ගීත ලියලා තියෙනවද? මේ ආරංචිය මං හංගගෙන හිටියා. හංගගෙන හිටියේ මට උමනාවක් තිබුණා මගේ චිත්‍රපට කලාවත් ගුවන්විදුලි කලාවත් සම්බන්ධ කළා අවුරුදු 35ක 40ක මේ ගමන මතක් කරන්න සංකේතවත් කරන පොන්චි පත්‍ර වාර්තා කරුවන්ට ගුවන්විදුලියට දැනුම් දෙන්න. ඉතින් මම මේක තාම කරුණා. ඒ නිසා 300 පැන්න කියනවා මිසක් මම ගාන කියන්නේ. ඊට අමතරව දැන් අපේ තැටිකපඩාවේ අපි තැටි තෝරන අවස්ථාවලදී අපිට පෙනී යනවා අපේ තැටිකපඩාවේ තියෙන ගීත වලින් 4න් 3ක් ලියලා තියෙන කරු. සාමාන්‍ය හිතන පිළිවෙලට චිත්‍රපටි නොවන ගීත කොච්චර ඉවරද? සරල ඒක නම් මට කියන්න බෑ ගානක් නෑ. කවුරු දන්නවා කියලා මම හිතන්නේ. දැන් බලන්න ළමා ගී ගත්තොත් ඔය අද ගී ගායන නැත්තම් අද ළමා ගී තාම ගායන නංගිලා මල්ලිලා ඒ අවස්ථාවේදී ලියලා දීලා ගායපු ගීත මම ගණන් කළෙත් නෑ. මගේම ගීතත් මට මතකත් නෑ. දැන් සමහර වෙලාවට රංජිත් කියනෝනේ මේක මගේ කියලා. එතකම් මට මතක නෑ කවුද ලියලා තින්නේ කියලා. ඔව්. දැන් අපේ හිතවත් ඉන්නවා රංජිත් එදිරිසිංහ නුගේගොඩ. එයා පෙන්නනවා මෙන්න මෙහෙම ගියක් තියෙනවා. මම බැලුවා මේක මගේ නම තියෙනවා. නමුත් මට ලියුවක් නම් මතක නෑ. දැන් කරු සම්මාන රාශියක් දිනාගෙන තිබෙන බව අපි දන්නවා. අපිට මතක් කරලා දෙනවද සම්මාන දිනුවේ මොන ගීතවලටද මොන සම්මාන 12ක් විතර මම එක එක ඔය ආයතන වලින් සංවිධාන වලින් ලබාගෙන තියෙනවා. සමහරක් ඒවා අසන්නන්ගේ ඡන්දේ. මම ඒවා ඊට වඩා ගරු කරනවා අනිත් ඒවාට වඩා. මොකද අසන්න තමයි අපිව ප්‍රිය කරන්නේ. ඒ අය ප්‍රිය කරන්නේ නැත්නම් අපි එළියට තල්ලු වෙලා යනවා. ඒ එහෙම දිනපු සම්මාන 5ක් විතර තියෙනවා ජනප්‍රියත්වය අනුව. දක්ෂකම අනුව දිනපු තවත් සම්මාන ගානාවක් තියෙනවා. මේ එතකොට මට මතකයි ජෝතිපාල ගායනා කරන සින්දුවක් තියෙනවා අම්මා කෙනෙක් ගැන. මේ ජීවනයේ. ඒකට දෙකක් හම්බුණා අවුරුද්දේ. ඒක අවුරුද්දේ. එතකොට මොහොදින් සරවන බව. ඊට පස්සේ නිදහස් කාල නාදය ප්‍රතිරේවන වගේ ගීත වලට. ඒ චිත්‍රපටි ගීත වලට නේද?